ගැන හිතලා සැනසෙනවා නම් ඊළඟ මොහොතේ සැනසීම නැති වෙනවා. ඊළඟ මොහොත තුල හොඳට හිටපු දෙයක් නරකයකට හිටින්න පුළුවන්. අපි හොඳයි කියපු දෙයක් නරක වෙන්න පුළුවන්. වෙනතුනේ අපේ අවශ්‍යතාවය මොකක හරි සම්පූර්ණ වුණාට පස්සේ අපි හිතනවා ආශාව නැති වෙයි කියලා. ආශාව නැති වෙන්නේ ජීවිතේ පුරුදු වෙන්න සැනසීම ළඟා කරගන්න නම් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ආශාව නම් සම්පූර්ණ කරන්න යන්න එපා. ඒක කවදාවත් කරන්න හම්බෙන්නේ නැහැ. ආශාව කියන්නේ කවදාවත් පරිමහල නවතින්නෙත් නැහැ. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි පින්නතුනේ මේ සීමිත සම්පත් වලින් අපේ අසීමිත අවශ්‍යතාවයන් සපුර ගන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ අසීමිත ආශාවන් සම්පූර්ණ කරන්න යනකොට හිතේ ඇතිවෙන දුක වේදනාව කනගාටුව කලබලකාරී ගතිය හේතුවෙන් අපිට අප්‍රමාදය කියන එක නැති වෙලා යනවා. ජීවිත යථාර්ථය තේරුම් ගන්න තියෙන කාලය නැති වෙලා යනවා. මොකටද මිනිස්සු වෙලා ඉපදුනේවත් කියලා හිතාගන්න වෙලාවක් නැති වෙලා යනවා. මම කවුද මොකටද ආවේ මම මොකද කරන්නේ මොකක්ද කරන්න ඕන කියලා වෙලාව නැති වෙලා යනවා. සමහරක් විට ආශාවවත් ඉෂ්ට කරගන්න බැරුව මැරිලා යන්න පුළුවන්. ඒ නිසා අවශ්‍යතාවය විතරක් ජීවිතේ පිරිමහ ගන්න ආශාවන් පසුපස යන්න ආධ්‍යාත්මික ශික්ෂණයකට තියෙන ආශාවන් ඇති කරගන්න ආධ්‍යාත්මික විමුක්තියක් වෙනුවෙන් කවදා හරි කෙලවරක් තියෙනවා නම් තියෙන ආධ්‍යාත්මික විමුක්තිය හික්මීම සංවර්ධනයත් එක්ක තියෙන එකක් විතරයි. වෙනතුනේ ධර්මාශෝක අධිරාජ්‍ය අර සඳලු තලෙන් කැළබිලි කාර මනසින් පහළ බලාගෙන මිනිස්සු ගාව අර මිනිස්සු දුවන මෝවාගේ ඇතිවීමක් නැහැ. නමුත් මේ ශ්‍රමණයා නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ බොහොම සංසුන් ගමනින් යනවා. මාලිගාවට දූත් ඇමති කෙනෙක් යවලා වැඩම කරව ගන්නවා. දම්පැන් පූජා කරනවා. එක බණපදයක් දේශනා කරන්න කිව්වට පස්සේ අර කලබලකාරී ගතියෙන් හිටපු රජ්ජුරුවන්ට නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ දේශනා කරනවා අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං. වෙනත්නේ ජීවිතේ අප්‍රමාදී වෙන්නලු. පමා වූ මලවුන් වගේලු. අපිට අප්‍රමාදී භාවය නේ අදාද ඒ මරු පින් කරගන්නේ. කුමටද කුසලට කම්මැලි වන්නේ. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල 2026 අවුරුද්දේ මේ දුරුතුපුර 15ක් පුන් පොහෝ දිනේ පළවෙනි පොහොය තුලදින අපි අදිෂ්ඨාන කරගමු. කුසල ධර්මයන්හි නියැලෙන්න අප්‍රමාදී බව තියාගමු. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන් මාගන්දිය බැමිණි ආරම්භය භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නකොට මාගන්දිය බැමිණියගේ අම්මයි තාත්තයි මාගන්දිය බමුණයි බැමිණි කියන අපේ දියණියට සුදුසු ස්වාමි පුරුෂයෙක් ඉන්නවා මේ බුදුහාමුදුරන්ට කියන්නේ. මාගන්දිය දියණිය ලස්සනට සරසගෙන බුදුහාමුදුරුවෝ ගාවට යනවා. ගියාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මගේ පයෙන්වත් ස්පර්ශයට පයට පෑගෙන දූවිල්ලකින්වත් ස්පර්ශයට නුසුදුසු නැහැ. උන්වහන්සේ දේශනා කරන්නේ අප්‍රමාදී බව ආරක්ෂා කරගන්න. අපි ගංගේවල් වල ජීවත් වෙනකොට අපේ අම්මට තාත්තට සලකන බලන එකේ ඉඳන් පන්සලේ කටයුතු ටිකට යන එකේ ඉඳන් පොදු කටයුතු වලට සම්බන්ධ වෙන එකේ ඉඳන් අධ්‍යාපන කටයුතු වල ඉඳන් එදිනදා ජීවිතයේ බොහෝ තැන්වල අපි හරි ප්‍රමාද මිනිස්සු වෙනතුනි.
එදිනදා ජීවිතයේ බොහෝ තැන්වල අපේ ගම්වල තරුණ පින්නතුන් තරුණ දරුවෝ තරුණ මහත්තුරු මතක තියාගන්න ඕනේ මේ තාරුණ්‍ය කියන එක දීර්ඝ කාලයක් තියෙන්නේ නැහැ. තාරුණ්‍ය කියන එක බොහොම කෙටි කාලයයි තියෙන්නේ. ස්වාධීනව තීරණ ගන්න පුළුවන් වෙන්නේ තරුණ කාලේ විතරයි. අපේ ගංගේවල් වල පැහැදිලි කරනවා ඉඳි ගහට පයින් වයස කියලා. හරි පරිස්සම් වෙන්න ඕනේ. අප්‍රමාදී භාවය ආරක්ෂා කරගන්න ඕනේ. මොකද මේ සීමිත කාලයක් ඇතුළත මුළු ජීවිතයක් සැපවත් වෙන්න පුළුවන් විදිහේ තීන්දුව తీරන ගන්න තියෙන්නේ මේ තරුණ කාලය තුල අප්‍රමාදී වුණොත් විතරයි. මෙහෙම දේශ